තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මධුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බෞද්ධයාගේ අත්පොතවන අපි හඳුන්වන ධම්මපදයේ කියන පොතේදී මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති මිනිස්සු නොදැනුවත්ව අකුසල කර්ම සිද්ධ කරනවා පාප කර්ම සිද්ධ කරනවා අයහපත් දේවල් සිද්ධ කරනවා ඒ සිද්ධ කරලා ඒ වගේ විපාක නොලැබෙන තාක්කල් මිනිස්සු කල්පනා කරනවා අයහපත අකුසලය පාප කර්මය හරියට මී පැණි වගේ කියලා. හැබැයි යදාච පච්චති පාපං යම් දවසක පුද්ගලයා සිද්ධ කරන ලද අකුසල කර්ම පාප කර්ම ඒ පුද්ගලයාට විපාක දෙන්නට යම් අවස්ථාවක් එළඹෙනවද ඒ අවස්ථාවන් වලදී පුද්ගලයා අතිශය දුකට වේදනාවට කනගාටුවට පත් වෙන්නට සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කාරණය ගිහි පැවිදි අපි දෙපාර්ශවයටම පොදු වෙච්ච සම්මත වෙච්ච ධර්මතාවයක්. ඒ නිසා මනුස්ස ජීවිතය තුළ උත්පත්ති ලැබෙන අපි කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ජීවිතයේ පුළුවන් සෑම අවස්ථාවකම අපි නිවැරදිව කටයුතු කරන්නට යහපත් කටයුතු කරන්නට මිනිස්යන් විදිහට කල්පනා කරන්නට ඕනේ. ඔබ බලන්න මුගලන් මහරහතන් වහන්සේ රහත්භාවයටපත් වුණා. හැබැයි සංසාර ජීවිතයේ කළ අකුසල කර්ම උන්වහන්සේගේ ජීවිතයටත් විපාක දුන්නා. චක්කුපාල හාමුදුරුවෝ මහරහත් ත්වයටපත් වුණා. හැබැයි චක්කුපාල හාමුදුරුවන්ටත් තමන් සසර ජීවිතයේ කළ අකුසල කර්මයක විපාක රහත්භාවයේ ලැබපු ජීවිතය තුළ විඳින්නට සිද්ධ වුණා. ඒ වගේම තමයි සීවලී හාමුදුරුවෝ බුද්ධ ශාසනය තුළ ප්‍රතිලාභීන් අතර අග්‍රස්ථානය ලබාගත් හාමුදුරුවෝ. සීවලී හාමුදුරුවන්ටත් තමන් සංසාරේ තමන්ගේ අම්මත් එක්ක එකට එකතු වෙලා සිද්ධ කරපු අකුසල කර්මයක් මේ මෑණියන්ට සහ සීවලී හාමුදුරන්ට දෙදෙනාටම විඳින්නට සිද්ධ වුණා. එහෙනම් අපි කල්පනා කළ යුතු දේ තමයි පින්වත්නි අපේ ජීවිතවල හැම කෙනෙක්ගේම ජීවිතවලත් ස්වභාවය මේකයි. සංසාරගතව අපි යම් දෙයක් එකට එකතු කරගත්තද සිද්ධ කරගත්තද ඒ ආකාරයෙන් සිද්ධ කරගත්ත අකුසල කර්ම හරියට ගවයා පිටිපස්සේ යන ගැල වගේ පුද්ගලයාට වේදනාව එක් කරමින් කනගාටුව එක් කරමින් දුක ශෝකය එක් කරමින් මේ සංසාර ගමනේ අපි සමග එනවා. ඒ නිසා මිනිස්යන් වශයෙන් උත්පත්ති ලැබපු අපි කල්පනා කරන්නට ඕනේ පුළුවන් සෑම අවස්ථාවකදීම අපේ ජීවිත නිවැරදි කරගන්නට. අපි කල්පනා කරනවා සමහර වෙලාවට අපේ ජීවිතවල මේ කරන අකුසල කර්ම අපිට විපාක නොදෙන නිසා මේවා අපිට විපාක දෙන එකක් නැහැ කියලා. නමුත් අපේ පින අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනකන් අකුසල කර්ම ඉදිරිපත් වෙන්නේ නැහැ. යම් දවසක අකුසල කර්ම ඉදිරිපත් වෙනවද එදාට කරන ලද පින්කම් පවා යටපත් කරලා අකුසල කර්ම ප්‍රබලව නැගීටලා මිනිස්යන් වශයෙන් සත්වයන් වශයෙන් උත්පත්ති ලැබුව අපිට දුක වේදනාව කනගාටුව ගෙන දෙන්නට ශක්තියක් තියෙනවා. අපි දන්නවා සතර අපායක් තියෙනවා අටමහා නරකයක් තියෙනවා. සතර අපායේ අටමහා නරකයන් වල ගිහිල්ලා වේදනාව විඳින්න දුක් විඳින්න සිද්ධ වෙන්නේ සංසාරගත ජීවිතය තුළ අවබෝධයකින් තොරව කල්පනාවකින් තොරව සිහියකින් තොරව අකුසල කර්ම සිද්ධ කරන සෑම කෙනෙකුටම ඒ ආකාරයට දුක්ඛති ස්ථානවල උත්පත්ති ලැබන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා පින්වත් ඔබ හැමදෙනාම බාල මහලු වැඩිමාළු හැම කෙනෙක්ම කල්පනා කරන්න තම තමන්ගේ ලබාගත් මේ උත්තරීතර උතුම් ශ්‍රේෂ්ඨතර මනුස්ස ජීවිතය තුළ පුළුවන් තරම් නිවැරදිව කටයුතු කරන්න. අයහපත කොයි වෙලාවකදීවත් සිද්ධ කරන්නට එපා. අකුසලයේ කොයි වෙලාවකදීවත් සිද්ධ කරන්නට එපා. තමන් පුළුවන් සෑම අවස්ථාවකදීම අකුසලයේ යටපත් කළා අයහපත යටපත් කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට කුසල සිතුවිලි ඉස්මතු කරවන්න කුසල චේතනා නැගී සිටවන්න කුසල චේතනා මතු කරවන්නට බෞද්ධයන් වශයෙන් උත්පත්ති ලැබපු අපි වගේම බෞද්ධ අබෞද්ධ සෑම